අද මං ගෙදරට එළවලු ටිකක් හොයාගන්න යනවා. එහෙනම් බලන්නකෝ මං එළවලු හොයාගන්න විදිහ. ඉස්සෙල්ලාම මම ගියා වැටකොළු වැල පැත්තට. ඒකෙන් කරල් දෙකකුත් කඩාගත්තා. කවුපි වැල් පැත්තේ කවුපි කරල් ටිකකුත් කඩාගත්තා. කවුපි කරල් නම් මං කැඩුවේ ටිකයි. ඒ ටික එළවලුවකට දාන්නයි කඩාගත්තේ. ඊට පස්සේ කරවිල ටිකක් කඩාගන්න කරවිල වැල් ළඟට ගියා. කරවිල වැල් මේ දවස්වල හැමතැනම තියෙනවා. ඔය බලන්නකෝ බිමත් පැලවෙලා. ඊ වගේම ඒ වැල් ගස් උඩත් යනවා. අපේ අම්මා නම් කියන්නේ කරවිල කියන්නේ ලෙඩවලට හොඳ කෑමක් කියලා. මේව නම් අපි හිටපු ඒවා නෙමෙයි යාළුවනේ. ඉබේ පැලවුණ ඒවා. මේවා උයලා මැල්ලුම් හදලා හරිම රසයි. ඊට පස්සේ කොච්චි ගස් පැත්තට ගියා. ඕන් බලන්නකෝ මගේ අතින් කොච්චි අත්තකුත් කැඩුනා. එහෙම තමයි ඉතින් මං පුංචිනේ. හැබැයි මිරිස් කඩනකොට පරිස්සමෙන්. මඤ්ඤොක්ක කොළ කියන්නේත් හරිම රස කෑමක්. මඤ්ඤොක්ක කොළ වලට කොච්චි දාලා පොල් දාලා අංගෙඩිය කොටලා මල වෙලා ගත්තාම හරිම රසයි. මම මේ ටික කඩන්නේ නම් කවලම් මැල්ලුමකට. ඒව හදන්න පොලුත් ඕන වෙනවනේ. ඉතින් මම ගස් යට තිබිලා පොල් ටිකුත් ඇහිඳ ගත්තා. සාරණ කොළ ටිකකුයි කූර කොළ ටිකකුයි හොයාගත්තා. ඒ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. වැටකොළු ටිකයි, කරවිල ටිකයි, කවුපි, මිරිස්, මඤ්ඤොක්ක, කරපිංචා, පොල් වගේම මම ඔයාලට පෙන්නන්න පොල් පලා ටිකකුත් කඩාගත්තා. මේ වගේම තවත් එළවලු අපේ වත්තේ තියෙනවා. වෙන දවසක ඒවා පෙන්නන්නම්. බායි.